මුහුදු මාර්ගයෙන් බීඩිකොළ ඇතුළු නීති විරෝධී භාණ්ඩ මෙරටට ගෙන යාත්‍රා දෙකක පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ඊයේ වෙඩි තැබීමක් සිදු කළා. කෙසේ වෙතත් පිරිසක් පලා ගිය අතර රුපියල් කෝටි 2ක පමණ බීඩිකොළ සමග යාත්‍රා දෙකක් සහ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වුණා. පමුණුගම ඔස්වැටක යාව මුහුදු තීරයේ දෙහිවරයන් පිරිසක් විසින් සැක සහිත ලෙස පාර්සල් තොගයක් දෙහිවර බෝට්ටුවලට මාරු කරන ආකාරය රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබුණා. අනතුරුව ගොඩබිමට පැමිණෙන තෙක් රැක් සිටි පොලිස් නිලධාරීන් සැකකරුවන් ගොඩබිමට පැමිණෙනවත් සමගම අදාළ බෝට්ටුව පරීක්ෂා කිරීමට කටයුතු කර තිබුණා. අදාළ පරීක්ෂා කිරීම සිදු කිරීමට යාමේදී දීවරයන් පිරිස පලා යාමට උත්සාහ කර ඇති අතර එහිදී පොලිස් නිලධාරීන් විසින් අහසට වෙඩි තැබීමක්ද සිදු කර තිබුණා. ඒ අතරතුර පිරිසක් පලා ගිය අතර එක් අයෙකු කොටු වුණා. අත්අඩංගුවටගත් දීවර බෝට්ටු දෙකක් තුල තිබූ ගෝණි 30ක් තුල බීඩි එතීමට ගන්නා තෙන්දු කොළ කිලෝග්‍රෑම් 1500කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිව තිබුණා. අත්අඩංගුවටගත් පුද්ගලයා වයස අවුරුදු 31ක් වන අතර ඔහු තුන්ගල්පිටිය ප්‍රදේශයේ පදිංචි දිහිවරයෙක්. පලාගිය දිහිවරයින් සොයා පමුණුගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.